ආයුබෝවන් කියලා ආදරෙන් සාදරෙන් පිළිගන්නවා මයින්ඩ්සෙට් විත් විෂන් YouTube නාලිකාවට. ඉතින් අද කතා ගන්න හදන මාතෘකාව අද තුන්වෙනි එපිසෝඩ් එක අපි කතා කරන්නේ. ඉතින් මේ එපිසෝඩ් එක ඇතුලේ අද අපි කතා දීර්ඝ වශයෙන් ලොකු විස්තර අඩු වෙන්න පුළුවන්. නමුත් මේ අද අපි කතා කරන්න හදන්නේ අපේ මේ සමාජයට අත්‍යවශ්‍යම සහ අපි දැනගත යුතු යම්කිසි කාරණා කීපයක් ගැන. අද මාතෘකාව බවට වෙන්නේ මේ සාවද්‍ය මාධ්‍යකරණය. නැත්නම් මාධ්‍යකරණය ඔස්සේ කොහොමද මිනිසුන්ගේ මේ බ්‍රේන් එක වොෂ් කරන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි අද කතා කරන්නේ. ඉතින් මුලින්ම වෙනද වගේ ඉල්ලීමක් කරනවා මයින්ඩ්සෙට් විත් විෂන් YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නැති අය සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම සබස්ක්‍රයිබ් කරපු අය දෙකම නාලිකාවත් එක්ක කරන් ඉන්න. ඉස්සරහට තව වීඩියෝ ගේනවා. ඉතින් එහෙනම් අපි යමු අද කොහොමද මාධ්‍ය ඔස්සේ මිනිසුන්ව හසුරවන්නේ. එහෙම නැත්නම් මිනිසුන් හසුරවන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි, වෙනද වගේම සුබුදු විදියට එන අපි අද අපේ පාඩම පටන් ගමු. මෙහෙම දෙයක් ගැන තමයි අද අපි කතා කරන්න හදන්නේ. සාවද්‍ය මාධ්‍යකරණය. එහෙම නැත්නම් මාධ්‍ය ඔස්සේ කොහොමද මිනිසුන්ගේ සමාජය තුළ මිනිසුන්ගේ තියෙන ආකල්ප වෙන්න පුළුවන්, මිනිස්සු ඉන්න ඒ සමාජ මතය පබ්ලික් ඔපිනියන් කියලා කියනවා, ඒක වෙන්න පුළුවන්. මේවා අපි කොහොමද හසුරවන්නේ කියන එක ගැන, මාධ්‍ය ඔස්සේ කොහොමද මේක හසුරවන්නේ කියන එක ගැන කතා කරන්න තමයි අද සූදානම් වෙන්නේ. මුලින්මත් කිව්වා වාගේ එතකොට මොකද්ද අපි ඉස්සල්ලාම මාධ්‍ය කියලා කියන්නේ මොකද්ද කියලා අපි දැනගන්න. කවුරු හරි කෙනෙක් වෙන්න පුළුවන් මේක බලනවා නම් එයාට එකපාරටම පොල්ලෙන් ගෙවුවා මම මේ කතා කරන්න බෑ. ඒ නිසා මම පොඩි සරලව මම මාධ්‍ය කියන්නේ මොකක්ද කියන පොඩ්ඩක් හඳුන්වලා යමු කතාවට. එතකොට මාධ්‍ය කියලා කියන්නේ ඔයා මේ විදිහට ඉස්සරහ කොයි හරි තැනකට වෙලා ඉඳගෙන ටීවී එක ගාව වෙන්න පුළුවන්, වන් විදුලිය ගාව වෙන්න පුළුවන්, පරිගණකයක් ගාව, ලැප්ටොප් එකක් ගාව, ෆෝන් එකක් ගාව, මේ ඕනෑම විද්‍යුත් මෘදුකාංගයක් තුල ඒ ගාවකට ඉස්සරහට වෙලා ඉඳගෙන ඔයා ටීවී බලන, අහන, දකින, ශ්‍රවණය කරන, කියවන පත්තරයක් වෙන්න පුළුවන්. ඒක කියවන මේ ඕනම දෙයක් මාධ්‍යයක් බවට පත් වෙනවා. ඒතකොට මාධ්‍ය ඔස්සේ ඔබ එදිනදා තොරතුරු ගැන, ලෝකයේ සිද්ධ වෙන දේවල් ගැන මොනවා හරි නේද අධ්‍යාපනයට අවශ්‍ය කරන දෙයක් වෙන්න පුළුවන්. දැන් අද ගත්තාම YouTube එකට ගියොත් එහෙම ඔයාට මොකද දැනගන්න ඕනේ? AI ගැන මොනවා හරි ඉගෙන ගන්න ඕනද? අහපු ගමන් YouTube එකේ පාඩම් තියෙනවා. එතකොට ඒ විදිහට අරගෙන වීඩියෝ එකක් බලනවා. කියන්නේ මේ මාධ්‍ය තමයි. ඒකට මේ මාධ්‍ය ඔයා අහනවා, ශ්‍රවණය කරනවා, දකිනවා, කියවනවා, බලනවා. මේ එතකොට අපි දැනුවත් වෙන්නේ තොරතුරු ලබා ගන්නේ මෙන්න මේ කියන මාධ්‍යයන් ඔස්සේ. එතකොට මාධ්‍ය කියන එක ගත්තාම විවිධ විදිහට වර්ග කරනවා. ජන මාධ්‍ය කියනවා, අපි විද්‍යුත් මාධ්‍ය කියනවා. මේ විදිහට සෝෂල් මීඩියා මේ හැම එකක්ම මාධ්‍ය තමයි. එතකොට මෙන්න මේ මාධ්‍ය කියන කොස්සේ අද අපි කතා කරන්න හදන්නේ කොහොමද මිනිස්සුන්ගේ මේ බ්‍රේන් එක වොෂ් කරන්න කියන එක ගැන. කතාවටත් කියනවා රටක සිව්වෙනි ආණ්ඩුව මාධ්‍ය කියලා කියනවා. එතකොට රටක සිව්වෙනි ආණ්ඩුව මාධ්‍ය බවට පත් වෙනවා කියලා කියන්නේ ඒක යම්කිසි බරපතල තත්ත්වයක තියෙන එකක්. මොකද සිව්වෙනි ආණ්ඩුව මාධ්‍ය කියලා තමයි විස්තර කරන්නේ. උගන්වලා තියෙන්නේ, එහෙම නැත්නම් විස්තර කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ මාධ්‍ය ඔස්සේ අපි ශ්‍රී ලංකාවට අදාළව අපි කතා කරමු. එතකොට ශ්‍රී ලාංකීය සමාජයේ ජන සමාජයේ කොහොමද මාධ්‍ය ඔස්සේ වෙනස් කරලා තියෙන්නේ, කොහොමද වෙනස් කරේ කොහොමද, මෙන්න මේ වගේ යම් සරල කාරණා ටිකක් අපි කතා කරමු. මම හැමදාම කියනවා වගේ ලොකු දාර්ශනික කතා කරන්නේ නැහැ. අපි පොඩි දේවල් ඉගෙන ගන්න ඕනේ. ඒ ඔස්සේ අපි ඉදිරියට යමු. එතකොට මාධ්‍ය හරහා මිනිස්සුන්ව සාවද්‍ය පරාවර්තනයකට, එහෙම නැත්නම් සාවද්‍ය තොරතුරු ලබා ගැනීමකට හසු කරනවා. එතකොට හසු කරනවාද? ප්‍රශ්නය මං අහන ප්‍රශ්නයක් හසු කරනවාද?
තොට යාලට පුළුවන් යටින් කමෙන්ට් එකක් දාන්න. ඔව් නෑ මොකක් හරි ඔයාලට දැන් දාන්න පුළුවන්. මම ඔන්න ප්‍රශ්නයකුත් දාලා දෙනවා. හරිද? එතකොට මං කියන්නේ මාධ්‍යකරණය හරහා සමාජය සාවද්‍ය පරාවර්තනයකට ලක් කරනවා. එහෙම නැත්නම් වැරදි තොරතුරු දුෂ්තොරතුරු අපි කියලා කියන දුෂ්තොරතුරු වලට තොරතුරු වලින් මිනිස්සුන්ගේ මේ මොලේ උරවනවා. එහෙම අපි උදාහරණ ටිකක් දැන් කතා කරමු. එතකොට ලංකාවේ මාධ්‍ය කියලා කියන්නේ ලංකාවට ගත්තොත් ලංකාවේ මාධ්‍ය කියලා කියන්නේ මාධ්‍ය සදාචාරය ඇතුලේ යම් කිසි හෝ මට්ටමක්වත් ඒ කියන්නේ ලෝකේ ස්ටෑන්ඩඩ් කියලා පිළිගන්න මාධ්‍යයන් තුලවත් ඇති ගුණාංග ලාංකීය මාධ්‍ය ශාස්ත්‍රයන් තුල ක්‍රියාත්මක වෙනවද කියන එක ගැන යම් ගැටලුවක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට නමුත් අපිට අහන්න දකින්න බලන්න සිද්ධ වෙලා තියෙන දැන් මේ ලංකාවේ තියෙන මාධ්‍යයන් ටිකනේ. එතකොට මේ ඔස්සේ ලාංකීය පුරවැසියන් ලාංකීය මිනිස්සුන්ට නිවැරදි තොරතුරු මතක තියාගන්න. නිවැරදි තොරතුරු දැන ගැනීම මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම. එතකොට ඒක මිනිස්සුන්ට තියෙන අයිතිය. එතකොට ඒ වගේම තමයි මාධ්‍ය නාලිකා තියෙන්නේ. ඒ නාලිකාවලට වෙන් කරලා තියෙන ගුවන් කාලය කියලා කියන්නේ ඒක අපිට අයිති දෙයක්. එතකොට ඒ ඔස්සේ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරන්න ජනතාවට ඒ නිවැරදි තොරතුරු ලබා දීම ඒ මාධ්‍යකරණයේ නියැලෙන මිනිස්සුන් සතු වගකීම. එතකොට ඒක බොහෝ දුරට දැන් ලංකාව වගේ රටක් ගත්තොත් ඒක බොහෝ දුරට අමතක වෙලා වගේ දෙයක් තියෙනවා පේන්න තියෙනවා. මොකද යම් මාධ්‍යකරණයන් තුල හැසිරීම දිහා අපි නිරීක්ෂණය කරනකොට ඉතින් මෙන්න මේ විදිහට කතා කරනකොට මුලින්ම මම එක උදාහරණයක් කියන්නම්. මේ වැඩි ඈතක නෙමෙයි මේ නැත්නම් ගිය සතිය වගේ ඇතුලේ අපේ ලංකාව ඇතුලේ මේ මාධ්‍ය හරහා මිනිස්සුන්ව උසිගන්නපු එක සිද්ධියක්. අපි හැමෝම දන්නවනේ මැද පෙරදිග ඊශ්‍රායල් ඇමරිකා ඊළඟට ඉරාන් ලෙබනන් ඔය වගේ රටවල් ඇතුලේ යුද්ධයක් දැන් නිර්මාණය වෙලා තියෙනවනේ. ලෙබනන් වලට ගහනවා නේද, ඉරාන් වලට ගහනවා, ඉරාන් ඊශ්‍රායල් වලට ගහනවා. මෙන්න මේ වගේ අපි දැන් දන්නවනේ මේ කලාපය ඇතුලේ මැද පෙරදිග කලාපය ඇතුලේ යුද්ධමය තත්ත්වයක් දැන් වර්ධනය වෙලා තියෙනවා. එතකොට මේ යුද්ධමය තත්ත්වය ඇතුලේ ලංකාව තුල පෙට්‍රල් නැති වෙයි, තෙල් නැති වෙයි කියලා මාධ්‍යයන් ඔස්සේ පණිවිඩයක් කියවුවා. එතකොට අන්නේ පණිවිඩයට අපේ රටේ මිනිස්සු පණිවිඩයක් නැත්නම් මාධ්‍ය ඔස්සේ අපේ රටේ තියෙන මාධ්‍යයන් සහ මාධ්‍යයන් වල නම් කියන්න අවශ්‍ය නැහැ. ඒක කරන්න නෑ. මොකද මම කතා කරන දේ ගැන මම හිතනවා ඕන කෙනෙක්ට තේරෙනවා කියලා. එතකොට මම කියන පොදුවේ ගත්තාම සියලු මාධ්‍යයන් ඇතුළු හරිද ඇතැම් මාධ්‍යයන් තියෙනවා ඒවා ඊට වඩා තා විනාශකාරී විදියට මේ සමාජය ඇතුලේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටිනවා. ඒ වගේම ඊට විරුද්ධව තියෙන මාධ්‍යයන් තුලත් එක්කෝ මේ මාධ්‍යයන් හරහා සිදු කරන්නා වූ විශාල සීක්‍රෙන් සිදු කරන ව්‍යසනයට ප්‍රතිචාර දක්වීමක්වත් පේන්නේ නැහැ. හැම කෙනාම තම තමන්ගේ ඇජෙන්ඩාස් වලට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ වගේ තත්ත්වයක් ඇතුලේ අපි දැක්කා දැන් ඊයේ සතියක් නැහැ සතියක් වගේ තුල කාලය ඇතුලේ වෙන්න මේ විදිහට මේ මැද පෙරදිග යුද්ධමය තත්ත්වය හේතු කරගෙන ලංකාවේ තෙල් පෝලිං නැත්නම් තෙල් පෙට්‍රල් ගෑස් මේ වගේ දේවල් නැති වෙයි කියලා අසත්‍ය ප්‍රචාරයන් උදේ ඉඳන් රැය වෙනකම් මාධ්‍ය හරහා නිකුත් කරා. ඉතින් අන්නේ ඒ සහවද්ද ප්‍රකාශයන් කොට ඒ මාධ්‍ය හරහා ඒ ලබා දුන්නා වූ පණිවිඩයට අපේ රටේ මිනිස්සු ඒක විශ්වාස කරා. ඒක විශ්වාස කරලා ඉතාමත් කෙටි කාලයක් ඇතුලේ දීර්ඝ නැත්නම් සාමාන්‍ය පෝලිං අපි දැක්කා තෙල් සෙට් ආශ්‍රිතව නිර්මාණය වෙලා තිබුණා. ඒකේ තියෙන ඛේදවාචකම තත්ත්වය කියලා කියන්නේ නැත්නම් බරපතලම තත්ත්වය කියලා කියන්නේ මම දැනුවත් විදියට ජීවිත දෙකක් ජීවිතක්ෂයටපත් වුණා. එකක් කුරුණෑගල පැත්තේ සිද්ධියක් සිද්ධ වුණා. තවත් මට මතක විදියට තවත් සිද්ධියක් ඒ විදිහට සිද්ධ වුණා. දෙන්නම නැති උනේ heart attack එකකින්. එතකොට අර ඒකට වෛද්‍ය හේතුන් විදියට නිකන් මට හිතෙන සරලව ගත්තොත් එහෙම
දීර්ඝ විදියට පෝලිං වල රැඳී ඉන්නවා. එතකොට පීඩනය දැන් මේ වෙලාවට හිරු එළිය රස්නේ එදවල් දරා ගන්න මොකද වයස්ක මිනිස්සුනේ පෝලිං වලට එන්නේ. එතකොට ඒගොල්ලන්ට ඒක දරා ගන්න බෑ. ඉතින් මේ සිද්ධිත් එක්ක ඒගොල්ලන්ට heart attack එකක් ඇවිල්ලා සිද්ධි දෙකම වාර්තා වුණේ heart attack එකකින් කියන එකක් එක්කින් තමා ජීවිතක්ෂයටපත් වුණා කියලා. එතකොට මෙන්න මේ විදිහට ගත්තාම මිනිස්සු සාවද්‍ය පරාවර්තනයන්ට නැත්තම් දුස්තොරතුරු වලට හසු වෙලා ජීවිත දැන් මේ සතියක් නෑ සතියකට ඉහතදී ජීවිත දෙකක් අහිමි වුණා. ඒක මේ විදිහට පෝලිං වලට එන එක මිනිස්සු සාධාරණයෙන් මොකද ගිනි පෙළෙල්ලෙන් බැට කාපු එක කනමැදිරියට බයයි කියලා කතාවක් තියෙනවනේ. එතකොට අපිට අඳුරු අතීතයක් තියෙනවා. දැන් අවුරුදු දෙකකට තුනකට විතර කාලයක් පහු කරලා අපි ආපු කාලය තුලේ අපේ රටේ මිනිස්සු දීර්ඝ වශයෙන් මාස ගණන් සති ගණන් පෝලිං වල හිටපු කාලයක් තිබ්බා. එතකොට අන්නේ කාලයත් එක්ක ඒ මතකය තාම අපේ මිනිස්සුන්ගේ මොළය ඇතුලේ තියෙනවා. එතකොට අන්නේ මතකයත් එක්ක මේ වෙලාවේදී වගකීම් විරහිත මාධ්‍යයන් ඔස්සේ සිදු කරපු ඒ ප්‍රකාශයන් හරහා මැද පෙරදිගේ තත්ත්වයන් අල්ලගෙන මෙහි හදපු මෙහි ක්‍රියේට් කරපු ඒ මාධ්‍ය තත්ත්වයන් නිසා අපේ රටේ මිනිස්සු එකපාරටම ඇවිස්සුණා. ඒගොල්ලෝ හිතුවා මෙහෙ තෙල් නැති වෙයි කියලා, මෙහෙ ගෑස් නැති වෙයි කියලා, මෙහෙ කන්න බොන්න නැති වෙයි කියලා එකපාරටම හිතුවා. මොකද අර හේ යුද්ධ නිසා. ඒගොල්ලන්ට අමතක වුණා යුද්ධයක් කියන එක හැබෑව. නමුත් ලෝකේ ගනුදෙනු කරන්න වෙනද නෞකා ගනුදෙනු කරන්න තව ක්‍රම තියෙනවා. එතකොට ඒවා අපි හොයාගන්න. ඒවා නැත්තම් අපිව හදාගන්න. එතකොට ඒ වෙනුවෙන් තමයි ලංකාවේ රජයක් කියලා තියෙන්නේ. එතකොට ඒක ඒගොල්ලොන්ගේ කාර්යභාරයක්. ඒතකොට ඒ කාර්යභාරය රජයට බාර දෙන ඒගොල්ලෝ බාර අරගෙන තියෙනවා. ඒකට ඒගොල්ලෝ ඒක කරන්න ඕනේ. එතකොට ඒක එහෙම තත්ත්වයක් යටතේ අපේ ලංකාවේ මිනිස්සුන්ට අමතක වුණා. ඒවට විසඳුම් හොයන්න පුළුවන්. ඒවා සිදු කරයි. එහෙම නැති වුණොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. නමුත් ඒක අපේ ලංකාවේ මිනිස්සුන්ට අර මෙහෙම කරනකොට අමතක වුණා. මොකද අර ඒ තරම් ප්‍රබලයි මාධ්‍ය ඔස්සේ අරන් ගිහපු ඒ පණිවිඩය. එතකොට ඒ දුස්තොරතුරු ඒ සාවද්‍ය තොරතුරු හේතුවෙන් අපේ රටට මේ දැන් සතියකට විතර යෙදිදී ජීවිත දෙකක් අහිමි වුණා. එතකොට ඊළඟ එක තමයි ඊයේ දවසේ තුල මම දැක්කා තවත් ඒ වගේම තොරතුරු හුවමාරුවක් සිද්ධ වෙනවා. මේ වෙලාවේ දැන් මේ තියෙන තත්ත්වයක් එක්ක අපේ මුහුදු සීමාවට අයිති නැති සහ නමුත් ජාත්‍යන්තර මුහුදු සීමාවේ මේ වෙලාවේදී හිටපු මේ නැත්තම් තිබ්බ නෞකාවක් ඉරානට ඇති යුද නෞකාවක්. ඒකේ හිටපු සේවක කාර්ය මණ්ඩලය වගේම කැඩෙට් නිලධාරීන් කියලා කියන්නේ ඒගොල්ලෝ 208 දෙනෙක් ඉඳලා තියෙනවා. නමුත් ඊයේ දවල් සිටම ගියපු අසත්‍ය තොරතුරක් තමයි ඒකට ප්‍රධාන ජනමාධ්‍ය ඇතුළු සෝෂල් මීඩියා මේ හැම එකකම ඔක්කොගම ගියපු දෙයක් තමයි ඒ නැව ඇතුළේ ළමුන් හොඳට මේක හොඳට කල්පනා කරන්න. ළමයි දරුවන් කිව්ව ගමන් අපේ සංවේදී කෑල්ල තමයි ඒ අල්ලලා තියෙන්නේ. එතකොට දරුවන් කිව්ව ගමන් ඕනම කෙනෙක් සංවේදී වෙනවා. දරුවන් 300ක් නැව ඇතුළේ ඉන්නවා කියනවා. නැව ඇතුළේ දරුවන් 300ක් ඉන්නවා කියලා නිවුස් එකක් ගන්නවා. එතකොට මේ නිවුස් එක අපේ සමාජය ඇතුළේ ගියපුවාම සිද්ධ වෙන්නේ මොකද්ද? අපේ තියෙන අර මිනිස්සු ගාව තියෙනවනේ ඊටම අර සංවේදී කෑල්ල. අන්නේ සංවේදී කෑල්ල අල්ලලා තමයි නිවුස් එක හදලා තියෙන්නේ. නැත්තම් ඒක ක්‍රියේට් කරන්නේ. ඒක ක්‍රියේට් කරපු අයගේ එහෙම නැත්තම් ක්‍රියේට් කරන අයගෙම ඒක හිතාමතා සිද්ධ කරන දෙයක්. නමුත් ඊයේ රෑවින් කොට එක අසත්‍ය පුවතක් බවට පත් වෙනවා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිදු කරපු ප්‍රකාශයන් එක්ක. එතකොට මෙන්න මේ විදිහට ගත්තහම ශ්‍රී ලංකාවේ මාධ්‍යකරණය ඇතුලේ තිබෙන ඒ දුස්තොරතුරු එහෙම නැත්නම් සාවද්‍ය පරාවර්තනයන් විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. එතකොට පුවත ගත්තොත් එහෙම එතන ඒ දරුවන් 300ක් කියන පුවත ඇතුලේ තියෙන්නෙම යම් දේශපාලනික ඇජෙන්ඩා එකක්. මොකද දරුවන් කිව්ව ගමන් අපේ සමාජය අවිස්සෙන්නත් පුළුවන්. නැත්තම් කොයි පැතිවලට ඒක ක්‍රියාත්මක වෙයිද දන්නේ නැහැ. මොකද දරුවන් කිව්ව ගමන් අපිට යම් මේ දෙයක් එහෙම නැත්තම් අපිට ඇත්තටම දුකක්
කනගාටුවක් ඇති වෙනවා. මොකද ඒකේ ඉන්න දරුවන් කන්න බොන්න නැහැ. ගතකින් ඒගොල්ලෝ ඊට කලින් නැවක් මේ එහාකට ලක් වෙලා එනවා ගිරුණා. එතකොට මේකටත් එහෙම සිද්ධ වෙයිද? මේකට එහෙම සිද්ධ වුණොත් නැති වෙන දරුවන් ඔන්න ඔය වගේ අපේ ජන සමාජය ඇතුලේ මේ ජන මනසට ඇතුළත් වෙනවා. එතකොට ඒ වගේ නිවුස් එකක් එහෙම ඇතුළත් වුණාම ඒක ලොකු හානියක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ දොස්තරතුරු ගණනාවක් ප්‍රචාරය වෙනවා. ප්‍රචාරය වෙනවා කියන්නේ ඒක ඉතාමතාම අපේ මාධ්‍ය ඇතුළේ සිද්ධ වෙන දෙයක්. එක පැත්තකින් මට හිතෙනවා එහෙම දේවල් නොකියුවොත් මාධ්‍යයට පැවතෙන්න බැයිද කියලා. නමුත් ඒක එහෙම දෙයක් එහෙම සිද්ධියක් නෙමෙයි. මොකද ලෝකේ තවත් මාධ්‍යයන් තියෙනවානේ. ඒගොල්ලෝ යම් තොරතුරක් නිල නිවේදනයක් බවට එළියට දාන්නේ ඒක හොඳට ට්‍රූ කරලා ඒක හොඳටම ඔප්පු කරගෙන. එතකොට එහෙම තත්ත්වයක් ඇතුලේ කියන්නේ ස්ටෑන්ඩඩ් මාධ්‍ය වාර්තාකරණය ලෝකේ තියෙනවා. එතකොට ඒ තත්ත්වයන් තියෙනකොට ඇයි ලංකාව වගේ රටක ලංකාවේ මේ මාධ්‍ය කරණය ඇතුලේ එහෙම සිද්ධ වෙන්නේ කියන එක ගැන අපි නැවත සිතා බැලිය යුතුයි. ඒ වගේම ශ්‍රී ලංකේ ජන සමාජය ඇතුලේ ජන සමාජය හොඳින්ම මෙන්න මේ කියන මාධ්‍ය ඇතුලේ සිද්ධ වෙන දුස්තරතුරු එහෙම නැත්නම් සාවද්‍ය පරාවර්තන ගැන හොඳින් දැනගන්න ඕනේ. එහෙම නැති වුණොත් සිද්ධ වෙන්නේ අපි මම ඔයා තනි රැවටෙන එක විතරයි. එතකොට ඒක අපිට අපේ පෞද්ගලිකව ගත්තොත් ඒක අපිටත් හොඳ නැහැ. මොකද අපි ඒ අහන තොරතුරක් අහලා ගිහලා තව කෙනෙක් එක කියනවා. එතකොට අපි කියන්නේත් වැරදි දෙයක්. එතකොට ඒක ඉක්මනට සීග්‍රයෙන් කටකතාවක් විදිහට පැතිරෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒක විශාල ඛේදවාචකයක් බවට පත් වෙනවා. එහෙම අවස්ථාවක් තමයි අපි පසු කරේ දැනට 2019 වගේ කාලයක් ඇතුලේ අපි එහෙම තත්ත්වයන් පහු කරලා ඇවිල්ලා තියෙන අපිට අත්දැකීම් ඇති. අපි ඒවා ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒ වෙලාවේදී විශාල වශයෙන් මේ ලාංකික සමාජය ඇතුලේ දොස්තරතුරු මේ සාවද්‍ය පරාවර්තන මාධ්‍ය හරහා හැදුවා. ඒ වෙලාවේදී බලයට පත් වෙන නායකයා පත් වෙන්නෙම ජාතික ආරක්ෂාව රටේ නැහැ කියන කෑල්ල අල්ලලා. එතකොට ඒ කෑල්ල උස්සන්න මාධ්‍ය මාර සපෝට් එකක් දුන්නා. පාස්කු ඒවා ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒවා දැන් නඩු යන සිද්ධිනේ. එතකොට මට කියන්න උත්සාහ කරන්නේ මම මේ ඒ වගේ පාස්කු ප්‍රහාරයන් ඇතුලේ රටේ ජාතික ආරක්ෂාව නැහැ. මෙන්න මේ වගේ සිද්ධි දාමයන් ගොඩාක් අලලලා විවිධ අපේ රටේ තියෙන මේ මාධ්‍ය අසංස්කෘතිකයි. කියන්නේ අසංස්කෘතික මාධ්‍යකරණය එහෙම නැත්නම් අශිෂ්ට අශීලාචාර මාධ්‍යකරණයක් අපේ රටේ නිර්මාණය වෙලා තියෙනවා. එතකොට අන්නේ මාධ්‍යකරණය ඔස්සේ දැනට අවුරුදු ගානකට කලිනුත් මෙම් සිද්ධ වුණා. එම් සිද්ධ වීමේ ප්‍රතිඵල විදිහට අපි විවිධ දේවල් වලට මුහුණ දීලා විදිහට වෙලා තියෙනවා. එතකොට ඒකෙදි විශාල වශයෙන් දැන් ඒ කාලයන් පසු කරලා අපි එනකොට අපිට පේන්න තියෙන්නේ අපේ මේ ජන සමාජය ඇතුළේ තියෙන පබ්ලික් ඔපීනියන් එක එහෙම නැත්නම් මහජන මතය හැම වෙලාවෙම හැසිරවීමේ බලයක් තියෙනවා මේ මාධ්‍යකරණයට. එතකොට මේ මෙන්න මේ මාධ්‍යකරණයට අපි ගාව තියෙන මේ බලය එහෙම නැත්නම් අපි ගාව තියෙනවා කියලා කියනවනේ අපි පරමාධිපත්‍ය බලය ඡන්දයි. එතකොට මෙන්න මේ වගේ දේවල් අපේ හැසිරවීම නිරන්තරයෙන් සිද්ධ කරන්න මෙන්න මේ කියන මාධ්‍යකරණය හරහා. එතකොට ඕනම කෙනෙක් මේ රටක ලෝකයක සිද්ධ වෙන තොරතුරු ගැන නිවැරදි තොරතුරු දැනගැනීමේ අයිතියක් තියෙන ඕනම පුද්ගලයෙක්ට. එතකොට ලංකාවේ මිනිස්සු විදියට අපි විශේෂයෙන්ම අපි නිවැරදි තොරතුරු දැන ගැනීම අපිට හොඳයි සහ අපේ රටට හොඳයි කියන ඉල්ලීම ඒ කියන්නේ හොඳයි කියන එක තමයි මට කියන්න අවශ්‍යකම තියෙන්නේ. මොකද හැම වෙලාවෙම අපේ රටේ මිනිස්සු ඒ වෙලාවන් වලට ක්‍රියේට් කරන මාධ්‍ය විසින් අර පිම්බීම ලක් කරන දේවල් වලට හසුවීම වැඩි.
මිනිසුවීමට තියෙන ඉඩ කඩ වැඩි. එතකොට ඒ විදිහටම ඒ විදිහේ සිද්ධීන් අපි පසු කරගෙන ඇවිල්ලා තියෙනවා 2019 15 10 විදිහේ කාලයන් අපි ගත්තාම විශේෂයෙන්ම ඒ කාලයන් ගත්තාම අපි පව කරලා තියෙන මාධ්‍ය හරහා අපිට පොම්බලා පෙන්වපු චරිත අපි බලයට ගෙන ආවෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවුම විශ්වාස කරා වෙන්න පුළුවන් මේ විදිහට. එතකොට උදාහරණයකට තවත් එකක් ගැන කතා කරන්නම්. සාමාන්‍ය ගුරුවරු ගැනත් ඇඩ් කැම්පේන් විශාල වශයෙන් සිද්ධ කරන මේ මාධ්‍ය හරහා. එතකොට සාමාන්‍ය මාධ්‍ය තුළ ඉන්න මිනිස්සුවත් දන්නේ නැතුව ඇති ඇත්තට මේ ගුරුවරයා එච්චර දක්ෂයිද එහෙම කරනවා කියලා. නමුත් අර මුදල් උවමනාව මත ඒ කැම්පේන් එක සිද්ධ කරනවා. ඉතින් ගානවා මේමයි මෙහෙම ප්‍රතිඵල තියෙනවා මෙහෙම කියලා. ඉතින් විශාල විශේෂයෙන් ඇඩ් කැම්පේන් ගානවා ඒකවල කරනවා. ඉතින් ඇත්තටම ඒවටත් හසු වෙනවා අපේ රටේ දරුවන්. ඉතින් හොඳ ගුරුවරු ඉන්නව නැතුව නෙමෙයි. නමුත් තවත් ඉන්නවා අපි කියන්නේ කතා කරන්න එහෙම අවශ්‍ය නැහැ. මම අර කියන්න හදන්නේ මෙන්න මේ විදිහට මාධ්‍යයන් හරහා අපේ මේ ඔළුවට එහෙම නැත්නම් අපේ මොළයට සිදු කරන්නා වූ බලපෑම ගැන. එතකොට විශාල වශයෙන් අසත්‍ය දොරතුරු සංසරණය වෙන සමාජයක් එහෙම නැත්නම් මාධ්‍යකරණයක් අපේ ලංකාවේ ගොඩනැගිලා තියෙනවා. එතකොට අන්නේ මාධ්‍යකරණය ගැන මන අවබෝධයෙන් ඒක නවත්වීමට මම අන්න ඒක නැවැත්වීමට තියෙන ක්‍රම මොනවද කියන්න. නමුත් මිනිස්සු විදියට අපි රටක ජීවත් වෙන මිනිස්සු විදියට අපි ඇත්ත තොරතුරු වලින් සන්නද්ධ වීම තමයි අපිට තියෙන්න ඕනකම ලක්ෂණ. එහෙම නැත්නම් අපි ගාව තියෙන්න ඕන එකම දේ. ඉතින් මෙන්න මේ කියන කාරණාවත් එක්ක අද කතා කරේ මෙන්න මේ කියන දේවල් ගැන. එතකොට මාධ්‍ය හරහා කොහොමද අපේ මේ අපිව රවට්ටන්නේ නැත්නම් අපිව දුස්තරතුරු වලින් අපිව රවට්ටන්නේ කොහොමද කියන එක ගැන තමයි අද කතා කරේ කෙටි වීඩියෝ එකක්. ඉතින් හැමෝටම සුබ දවසක්. වීඩියෝ හොඳයිද? වීඩියෝ ගැන ඔයාලගේ තියෙන කමෙන්ට් එකත් පාලින් දාගෙන යන්න. ඒ වගේම channel එක subscribe කරපු නැති කට්ටිය subscribe කරලා support එකක් දෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා. සුබ දවසක්.